සමහර විට අප්‍රේල් මාසයක් හෝ මැයි මාසෙ මුල හෝ ප්‍රාදේශ සභා මැතිවරණයක් තියේවි. ඉතින් ඒ සඳහා අපි පුටුව ලකුණ යටතේ ඇතිවන සන්ධානයක් ඔස්සේ එක්තරා දුරකට පුළුල් පෙරමුණක් නිර්මාණය කරගෙන අවශ්‍ය අය එකතු කරගෙන ලංකාවේ තියෙන සියලුම ප්‍රාදේශ සභා වලට පාහේ අපි ඉදිරිපත් කරන්න අපි සියල්ලම සූදානම් කරමින් ඉන්නවා. ඉතින් ලංකා දේශපාලනයේදී මට හිතෙනවා මේ ආණ්ඩුව බලයටපත් උනේ විශාල පොරොන්දු රාශියක් මහජනයාට දෙමින් සහ පවතින දේශපාලන දේහයට විශාල වශයෙන් දෝෂාරෝපණ එල්ල කරමින් සහ ඊට විරුද්ධ මතවාදයක් ඉදිරිපත් කරමින් අපේ රටේ දේශපාලනයේ විශාල ජයග්‍රහණයක් ලබාගත් NPP එක පහුගිය මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී වාගේම මහමැතිවරණයේදී ඒ ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. තමුන් මැතිවරණ කාලය ඇතුළත කරපු කියපු දීපු පොරොන්දු වලට සාධාරණයක් ඉටු කරා. ඒ වගේම අපි අද ඉන්නේ විශාල ආර්ථික අර්බුදයක. මේ ආර්ථික අර්බුදය මම හැමදාම කිව්වා මේක දේශපාලන අර්බුදයක් හැටියට පෙවුනට අපිට මේ ඇවිල්ලා තියෙන්නේ ආර්ථික අර්බුදයක් කියලා. මේ ආර්ථික අර්බුදය සමහන් වෙන තුරු ලංකා දේශපාලනයේ හැම පක්ෂයකටම අභියෝග එල්ල වෙනවා. ඉතින් අභියෝග එල්ලවීම මම හිතන්නේ සුළු දේවල් වලින් විසඳන්න පුළුවන් වෙයි. മന്ത്രിවරයෙකුගේ වාහනයක් නොදීමෙන් ඒගොල්ලන්ට ඉන්න තැනක් නොදීමෙන් ඇමතිවරයෙකුට ඉන්න තැනක් නොදීමෙන් වාගේ දේවල් වලින් මේක විසඳන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. අපිට ඊට වඩා පුළුල් ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා අපේ රට ඉදිරියට ගෙන යන්න. මට තාම පේන්නේ නැහැ මේ ආණ්ඩුව හරහා ඒ ආර්ථික ක්‍රියාවලිය සිදු වෙනවා කියලා. උන් තාම ඉන්නේ සමහර සංකල්ප මතයි. ඒ සංකල්ප මතකින් උන් කරන කාරණාවල ප්‍රායෝගික ස්වරූපයට යනකොට ඒක රටකට බලපාන විදිය ගැන අපි කල්පනා කරන්න ඕනේ. අපි ගත්තොත් මේ වෙලාවේ හැම භාණ්ඩයකම මිල වැඩි වෙමින් තියෙනවා. සමහර භාණ්ඩ හොයාගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා. ඉතින් ඒ නිසා මේ ආර්ථික ක්‍රියාවලිය රටටම දැනෙන විදියටත් අපිට විදේශ විනිමය එන ආකාරය දැනෙන විදියටත් අපේ ආර්ථිකය වෙනස් කරන මාර්ගවලදී මේ අයගේ එක්තරා විදිහක අඩුවක් පාඩුවක් එහෙම නැත්නම් අදහසක් නැතිකමක් මට පේනවා. ඒ නිසා මේ මැතිවරණය ඉතාමත්ම සුවිශේෂී මැතිවරණයක් වෙයි. මොකද විරුද්ධ පක්ෂය සහ ආණ්ඩුව අතරේ දේශපාලන කරුණු ගැන වඩා විකල්ප අදහස් ඉදිරියේදී ඉදිරිපත් වෙයි. මම විශ්වාස කරන හැටියට ආණ්ඩුව හිතන සරල දෙයක් නෙමෙයි ආර්ථිකය කියන්නේ. ඒ සමහර දේවල් අඩු කිරීමෙන් විතරක් මේ ආර්ථිකය හදන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. ඊට වඩා පුළුල් ප්‍රවේශයක් අවශ්‍යයි. මේ ප්‍රවේශය පිළිබඳ සාකච්ඡාවක් මේ මැතිවරණයේදී ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා විශේෂයෙන්. අපි තේමාවකුත් ලෑස්ති කරන් ඉන්නවා රැවටුණ ඇති බොරුවට තිත කියලා. අපේ අරමුණ තියෙන්නේ සියල්ලම එකතු කර ගැනීම තමයි. ඒකට කාල රාමුවක් දෙන්න මට අමාරුයි. නමුත් මම විශ්වාස කරනවා බොහොම ඉක්මනින් අපිට සියල්ල සමග පොදු එකඟතාවයක් හදාගන්න පුළුවන් වෙයි කියලා.